හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට හොඳින් ඉන්නවද කියලා හිතනවා. අද කතාව කියන්නේ අපේ ගෙදර ගොඩක් වෙලාවට හැදෙන කෑමක් ගැන. පොටේටෝ සලාඩ්. එහෙම නැත්නම් අල සලාද. ඉතින් මේක ගොඩක් රසවත් කෑමක් සහ ඉතාමත් ඉක්මනට හදාගන්නත් පුළුවන්. ලේසි කෑමක්. හරි එහෙනම් ටගාලා හදමු. අපිට මේකට ඕන වෙනවා අල. මම මෙතනදී අල කිලෝ 1.5ක් ගත්තා. ඒක හොඳට තඹ ගන්න ඕනේ. පිටි වෙන්න තඹනවා කියන්නේ ඒ වගේ හොඳට සොෆ්ට් වෙන්න තඹ ගන්න. ඊට පස්සේ අපිට ලුණු ඕන. මම අල කිලෝ 1.5 මෙතනදී මේ ලුණු ප්‍රමාණය ගත්තේ. මම ගොඩ මේක සලාඩ් එකක් කියලා තමයි එතනදී අපිට ලුණු හොඳට හැපෙන විදියට ක්‍රන්ච් විදියට ගොඩක් ඕන වෙනවා. ඉතින් ඔයාලා මේ ප්‍රමාණය අරන් බලන්න. ඔයාලට මදි සහ වැඩි විදියට ඔයාලා එක වෙනස් කරගන්න. අමු සුදු ලුණු රසයට ඔයගොල්ලෝ කැමති නම් විතරක් එකතු කරන්න. මොකද සමහර අයට මම දන්නවා සුදු ලුණු අමුයෙන් කද්දි අමාරුයි. හැබැයි මෙතන අමුයෙන් කිව්වට මෙතන මැරිනේට් වෙනවා අපි ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා මේක හැදෙන නිසා ඒත් ඔයාලට කන්න අමාරු නම් සුදු ලුණු එකතු කරගන්න එපා. මම මේ රසයට මම සහ අපේ පවුලේ ඔක්කොම මේ රසයට කැමති නිසා මම සුදු ලුණු බිත් දෙකක් විතරක් එකතු කරනවා. හැබැයි ඒකත් මම මෙතනදී පේනවා ගොඩාක් චූටියට චොප් කරගෙන තමයි මේ සුදු ලුණුත් ගන්නෙ. ඊට පස්සේ මම ගත්තේ උඩුණු බිග් දෙක මෙන්න මේ විදිහට හොඳට චොප් කරගත්තා. චූටියටම කපන්න ඕනේ. එතකොට අර අමුවෙන් හැපෙද්දී ඒකේ ලොකු අමුත්තක් දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මම හැමදාම කියනවා වගේ මගේ මද්දකින් හදාගත්තු මගේ චූටි රොස්මෙරි පඳුරෙන් කඩාගත්තු මේ ඉදි දෙකත් එකතු කරනවා. රොස්මෙරි එකතු වුනහම ඒකට අමුතුම රසක් එනවා ළමයි. මම නම් ඒ රසට හරිම කැමතියි. ඉතින් ඔයාලට පුළුවන් නම් සුපර් මාකට් වල තියෙන අතරම එහෙම ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් නම් පඳුරක් හදාගන්න ගෙදර. ඊට පස්සේ මගේ අල ටික තැඹිලා තින්නේ හොඳට. මම දැන් මේවා පොඩි කොටු වලට කපා ගන්නවා. සාමාන්‍යයෙන් අල සලාඩ් එකදී ටිකක් විතර හැපෙන ලොකු කෑලි තමයි අල කපා ගන්න. මම මෙතනදී ටිකක් පොඩියට කපා ගත්තාද ඒ වගේ ඔයාලට කැමති ප්‍රමාණයක ඔන්න ඔය වගේ පොඩි කොටස් වලට කපා ගන්න ඕනේ අල ඔක්කොම ටික. හරි අල ටික කපාගෙන ඉවර වෙලා අපි ඊළඟට යමු අපේ ඩ්‍රෙසින් එක හදාගන්න මේ සලාඩ් එකට. එතනදී අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ මයොනයිස්. ඔයාලා කැමති වර්ගයකින් ගන්න පුළුවන්. වෙනම දිස්සියකට මේ මයොනයිස් ටික ඔක්කොම එකතු කරගන්න. මම බෝතලෙම මෙතනදී එකතු කරා. ඊට පස්සේ මම යෝගට් එකක් එකතු කරනවා මෙතන. ඒකටම එකතු කරගන්න. ඊට පස්සේ මම එකතු කරන්නේ විනාගිරි. මම විනාගිරි තේ හැලි 3ක් එකතු කරනවා. මොකද මෙතන විනාගිරි රස ගොඩක් ස්මතු වෙන්න ඕනේ. ඒක තමයි ඒ රස ඔරිජිනල් රස එන්නේ. ඊළඟට මම ලුණු එකතු කරගන්නවා. ගම්මිස් ටිකක් එකතු කරනවා. ලුණු ගම්මිස් වැඩි එකතු කරන්න එපා. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඊළඟට අපේ කපාගත්තු අල ටිකට අපි මේ හදාගත්තු මයොනයිස් ඩ්‍රෙසින් එක මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි කපාගත්තනේ ලුණු සුදු ලුණු ඒ වගේම රොස්මෙරි අන්න ඒ ටිකත් අපි මේ ඩ්‍රෙසින් එකකටම දාගන්නවා. ඊට පස්සේ මම මෙතනදී එකතු කරනවා ඔරිගානෝ ටිකක්. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ හොඳටම මික්ස් කරගත්තු අපේ අල සලාඩ් එක. ඇත්තටම කියනවා නම් දැන් මෙතනදී අල සලාඩ් එක හැදිලා ඉවරයි. හැබැයි ඔරිජිනල් එක නෙවෙයි මේ. මොකද ඔරිජිනල් අල සලාදයට තව එක දෙයක් ඇඩ් වෙන්න ඕන. ඒ තමයි බිත්තර. ඒත් ළමයි මම වෙජිටේරියන් කෙනෙක්. ඒක නිසා මම කලින් සලාද හැදුවේ දෙකක් විදියට. එතකොට මට අල වෙනමයි බිත්තර දාලා තව සලාඩ් එකක් හදන්න පුළුවන් නිසා. ඒකයි මම එක දෙකට වෙන් කරලා තිබුණේ. හරි ඕකේ. අපි යන්කෝ සලාඩ් එක හදන්න. ඉතින් මෙතනදී මම බිත්තර 5ක් අරන් තියෙනවා. ඒ ටිකත් මේ වගේ පොඩි කොටු වලට කපලා ඒ ටිකත් අර අල සලාඩ් එකට අපිට එකතු කරන්න පුළුවන්. එතකොට තමයි ඔරිජිනල්ම අල සලාදය වෙන්නේ. හරි මෙන්න මේ විදිහට අපි අපේ හදාගත්තු අල සලාදයට බිත්තර ටිකත් එකතු කරනවා. ඊට පස්සේ ඒක හොඳට මික්ස් කරගන්න. හැමදේම හොඳින්ම මික්ස් වෙන විදිහට. ඕකේ ළමයි මේ තියෙන්නේ අපේ ඔරිජිනල් අල සලාදය සහ වෙජිටේරියන් අල සලාදය. ඉතින් ළමයි මම හිතනවා ඔයාලා
අද මං හදපු කෑමට කැමති වෙන්නේ නැති කියලා. මේක අනිවාර්යෙන්ම try කරලා බලන්න. මොකද මේ සලාඩ් එක ඇත්තටම මාරම රස පට්ට රස කෑමක්. ඔයාලට මේක මං කලින් හදලා තියෙන සුදු ලුණු පාන් එකක් ඒකත් එක්ක මේ අල සලාඩ් එක මාරම රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඔයාලට රෙසිපි එක ඕන නම් මට කියන්න, මම පළවෙනි description box එකේ දාන්නම්. එහෙනම් මේක හදලා බලනකොට අනිවාර්යෙන් කියන්න. එහෙනම් ගිහින් ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා තාදරේ මතක් කරනවා. ඔයාලගේ like comments දෙන්න කියලා තියලා සිටිනවා. ඒවා මට ගොඩක් වටිනවා. එහෙනම් ගිහින් ඔයාලට හොඳට කන්න පුළුවන් වෙන සුබ දවසක් වේවා. bye bye.